හායි කොහොමද ඔයගලන්ට හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් මම අදත් වීඩියෝ එකක් අරන් ආවා. හැබැයි ගොඩක් කාලයකට පස්සේ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා. subscribe කරලා නැති අය ඉන්නවනම් subscribe කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. මේක ටිකක් පරණ වීඩියෝ එකක් ළමයි. මේක පෙබරවාරි මාසේ එකක්. මට ගොඩක් කාල යනකම් වීඩියෝස් දාන්න බැරි වුණා. පොඩි ප්‍රශ්න වර්ගයක් ඇති වුණා. මේක නිසා මේ දාන්න බැරි වුණා. හැමදාම වගේ මට වැලන්ටයින් එකට හස්බන්ඩ්ගේ මල් බුකයක් හම්බුණා. ඉතින් මම හරි මාසයි මල් වලට, ෆ්‍රෙෂ් මල් වලට. ඉතින් ඒක නිසා මම මේක කඩලි වල පෝච්චි දෙකකට දාගත්තා. මගේ ටේබල් එකට තියන්නයි මේ ඩයිනින් ටේබල් එකට තියන්නයි. මේක මගේ හස්බන්ඩ්වත් ගෙදර ඉන්න දවසක්. ඔව් ඉරිදා දවසක්. ඉරිදා දවසේ මගේ වැඩ කටයුතු තමයි මම පෙන්නන්නේ. ඉතින් එහෙනම් අත් එක්කතු වෙන කියලා ආරාධනා කරනවා හැමෝටම. හරි මල් එක හදලා ඉවරයි. බලන්නකො ලස්සනයිද කියලා. එකක් මගේ ඩයිනින් ටේබල් එක උඩින් තියෙනවා. හැබැයි ඉතින් මේක හරියම පරිස්සම් කරන්න ඕනේ. මොකද මගේ පැංචි ඉන්නවානේ. තාම යාට අවුරුදු 2ක් නෑ. ඉතින් ඒක නිසා මේ පුටුවට නගිනවා දැන් මේසේ උඩ. කොහොමද ලස්සනයිද කියන්නකෝ. ඔයගොල්ලෝ දැක්ක නේද මම දැන් ටේබල් එක පෙන්නද්දි ඒකේ අර පෑන් තින්තු වගේ නිල් පාට ගෑවිලා තියෙනවා. මේ මගේ දුව කුමාරි මේ පෑනක් අරගෙන පෑනේ අර තුඩ ගලවලා. ඒකෙන් මේ හැමතැනම ඔය පේන්නේ හැමතැනම මේ පෑන් තින්ත ඇඳලා අනේ කවුරු හරි දානවා නම් පෑන් තින්ත යවන්න විදියක් මට මැසේජ් එකක් දාන්නකෝ. කමෙන්ට් එකක් දාන්න මට. හරි මම අනිත් හදපු එක තියාගන්නවා මගේ කවුන්ටර් টොප් එක උඩින්. මම හරි මාසයි ළමයි මල් වලට අනේ මන්ද වෙන කිසිම දෙයකට ආස නැහැ මල් වලට තරම්. හැබැයි ෆ්‍රෙෂ් මල් වෙන්න ඕනේ. මාසයි මම. හරි මම අද චිකන් එකක් තමයි හදන්නේ දවල්ට. ඒකට මම බෙදපු තුන පහ දාලා කහ කුරුඳු එතකොට ලුණු අමුතුන පහ චුට්ටක් ගම්මිරිස් ඒ ටික කොම දාලා මේ හොඳට අනලිවලා මම විනාඩි 15ක 20ක් විතර මානිතර ටික කරගන්නකම් ඒක තියෙනවා. ළමයි මට වීඩියෝ කරගන්න අමතක වුණානේ. වීඩියෝ එකක් කරනවා කියලා අමතක වෙලා ගියා කවටම. ඉතින් කමන්නේ කුමාරී දැන් මම චිකන් එක ලිපේ තියාගත්තා. සුදු ලුණු කරපිංචා ඔය දාන අඩු පොඩු මොක්කම ටික දාලා ඉවරලා ලිපේ තියලා ඒකට චිකන් ටික එකතු කරා. ඉතින් දැන් චිකන් එක මෙහෙම කලවම් කරලා හොඳට වහලා තියනවා ටිකක් කරලා. ඒ කියන්නේ වතුර දාන්නේ නැහැ මම දැම්මම. වහලා තියලා විනාඩි 3-4කින් තමයි අඩු ගින්දරේ තියලා ඉවරලා තමයි වතුර එකතු කරන්නේ. තව මම ගොටිකොලයි කැරට් එකට දාලා සම්බෝලයක් හදාගත්තා. මේක හරිම රසයි ළමයි. උඹල ගැටියක් වෙරිපුර දාලා හදලා බලන්නකෝ. මම කිව්වට ගොඩක් අය හදනවා දැකලා තියෙනවා. ඊට පස්සේ රාබු තෙල් දැම්මා. මේ තියෙන්නේ මම හදපු චිකන් එක. හොඳට පාට තියෙනවා. ටිකක් සැරට හැදුවේ. මේක හතු තෙල් දාගත්තා. බිමල් ටිකක් අපේ මේ බබා ආසයි කන්න. ඉතින් ඒක නිසා බිමල් එකකුත් තිබ්බා. ඒක අර මේ එක්ස්පයර් වෙනවනේ නැත්තම් දවස් 3ක් වගේ නේ තියෙන්නේ. ඒක නිසා මම ඒක පරණුනාම අනිත් එක රසත් අඩුයි. ඒක නිසා මම ඒකත් හදාගත්තා. ඒකත් ඉතින් අර වෙන දේවල් හදන විදිහටම තමයි. ඉතින් තෙල් ටිකක් ලිපේ තියලා ඒකට සුදු ලුණු රම්පේ කරපිංචා අබ ටිකක් දානවා මම ඒකට. තක්කාලි නම් දාන්නේ මොකද හතත් සැරයිනේ. උස්නයිනේ ඉතින් තක්කාලි දාන්නේ නැහැ. හරි ළමයි මට හොඳට මේ ඉංග්‍රීසි වැදලා වොයිස් කරන්නත් බෑ.
ඒත් වොයිස් නොකරත් බැරි හින්දා තමයි මම මේ වොයිස් කරන්නේ. මේ දවස්වල වහිනවනේ. හැමෝටම ඉතින් හෙම්බිරිසාවක් ඇස්ස තියෙනවනේ. හරි කොහොම හරි මේ තියෙන මම හදාගත්ත හතු එක ළමයි මම හතු එකට පොල් කිරි ටිකකුත් එකතු කරගන්නවා මිටි කිරි ටිකක්. මොකද හතු පොඩ්ඩක් සැරයිනේ. මට චූටි පැටියෙක් ඉන්නවනේ. ඉතින් මම එයාටත් දෙනවනේ. හතු කියන්නේ ගොඩාක් මේ ගුණ කෑමක්. ඉතින් ඒක නිසා මම බබට දෙන හින්දා කිරි චොට්ටකුත් දාලා ගත්තා. හරි මේ හවස 4ට 5ට විතර මම කීල්ස් එකෙන් මේ බන් අරගෙන ආවා. අරන් ඇවිල්ලා මේ කොහොමත් මම ගේනවා තිබ්බොත් ගෙනල්ලා මම ගෙදර මේ විදිහට හදනවා. හැමෝම ඉඳලා හිටලා තමයි. කොහොමත් මම කැමති නෑ බනිසෙම කන්න. මොකද ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ මම ගොඩක් මහත් වුණා. දැන් ටික ටික මම කැම්පාන එකට ටිකක් අඩුයි දැන්. ටිකක් නේ ගොඩක් අඩු වෙලා තියෙන්නේ. හවස අපි කැලණි පන්සල් ගියා. කැලණි පන්සල අපිට ටිකක් ළඟ ටිකක් කියන අපි ජයලි ඉන්නේ. මේ ඉතින් අපිට ළඟයි. ඒක නිසා අපි හවස පන්සලට ගිහිල්ලා එතකොට ගොඩක් සෙනඟ හිටියා ළමයි අද. පන්සලේ අපි ගියේ මතක විදියට 3ට 4ට වගේ. ගොඩක් සෙනඟ හිටියා. මම යන්න හරි මාස ගණන් තමයි කැලණි පන්සල. මේ ඉන්නේ මගේ පැංචි අප්පච්චි දෙන්න. පන්සලේ මේ සර්වඥ දාත තිබ්බා. හැබැයි මේ වීඩියෝ කරන් දෙන්නේ මම හොරෙන් තමයි මේ වීඩියෝ ගත් කරගත්තේ. ගහලා තියෙනවා ඇතුලේ හැමතැනම මේ ෆොටෝස් ගන්න තහනම්. එළිය නෙමෙයි ඇතුලේ. ඔය ඉන්නේ මගේ පැංචි. කැලණි පන්සල ළඟ මේ අර මේ ඇලක් වගේ එකක් තියෙනවානේ. ටිකක් මේ පැත්තේදී පිටිපස්සට යනකොට පන්සලේ මේ ඒකේ ළමයි අර වැව් මාළු මාර විදියට ඉන්න ලොකුම ලොකුයි මේ ඔයගලන්ට පේනවා නේද? මම නිකන් වීඩියෝ කරගත්තේ. මට ආසෙත් තුන දැක්කම බලන්නකෝ එයාලගේ ලොකු. හරිම ලස්සනයි. ගොඩක් ඉන්නවා ගොඩක්. සමහර මිනිස්සු නම් කෑම දානවා එයාලට. ගොඩක් ඉන්න මේ බලන්නකෝ. අපි ඒකට කැලණි ගියා. ඒක යන්න තියෙන්නේ මේ මොකද්ද මේකට කියන්නේ බෝට්ටුවක්ද? අනේ මන්ද මං නම නම් දන්නේ නැහැ මොකද කියලා. මේකේ තමයි යන්න තියෙන්නේ. සේෆ්ටි ජැකට් දෙනවා හැමෝටම. මේ මාර ලස්සනයි. විනාඩි මම හිතන්නේ 10ක් විතර එක්කන් යනවා. එක්කෙනෙක්ට ගත්ත ගාන නම් මට මතක නෑ ළමයි. හැබැයි ඉච්චර මහා ලොකු ගානක් නම් නෙමෙයි. සාමාන්‍යයි ගණන්. මේ මම වොයිස් කරද්දි පොඩි පොඩි සද්ද ඇහෙනවා. අපේ බබා ඉන්නවනේ. එයාගෙන් මම කොහෙට හරි ගිහින් කාමරේට ගිහින් දොර වහගෙන ටිකක් වෙලා වොයිස් කරා. ඒත් බෑවිලා තට්ටු කරනවා අම්මී අම්මී කියලා මාව හැම වෙලේම හොයනවා. මාත් එක්කම ඉන්නේ. මේ මම අයියා විතරයි දේවරුවට ගෙදර ඉන්නේ. ඉතින් මේක නිසා මාවම හොයනවා වොයිස් කරද්දි මේ චුට්ටක් සද්ද ඇහෙනවා. ඉතින් ඒක ගණන් ගන්න එපා ඔයගොල්ලෝ. හරි එහෙනම් අදට වීඩියෝ එක මම ඉවර කරනවා. පන්සලෙන් ඉදිරියට ලැබුණා. ඉතින් මගේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. හැමෝම සතරෙන් පරිස්සමෙන් ඉන්න.